සුබ දවසක් ළමයි. අද අපි කරන්න යන්නේ 9 වසරේ ICT පළවෙනි පාඩම පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිළිවෙතට සැකසීම. අපි මේ පාඩමේ පරිගණක හා පර්යාන්ත උපාංග කියන්නේ මොනවද? අවශ්‍යතාවයන් සුදුසු පර්යාන්ත උපාංගයක් තෝරාගන්නේ කෙසේද? පරිගණක පිළිවෙතට සකසන්නේ කෙසේද? පරිගණක මිලදී ගැනීම සඳහා සැලකිය යුතු කරුණු මොනවද කියලා කතා කරමු. අපි මේ පාඩම පටන් ගන්න කලින් මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මගේ නම තමයි ඉඳුරංග කවිශ්වර. මට තියෙනවා IIT එක අනුබද්ධව තියෙන වෙස්ට්මින්ස්ටර් යුනිවර්සිටි එකේ මෘදුකාංග ඉංජිනේරු උපාධියක් සෙකන්ඩ් අප එකක් එක්ක. දැන් අපි අපේ පළවෙනි පාඩම පටන් ගන්න කලින් අපි බලමු පරිගණකය කියන්නේ මොකක්ද කියලා. පරිගණකය කියන්නේ දත්ත ලබාගෙන ඒවා සකස් කර තොරතුරු ලෙස ප්‍රතිදාන ලබා දෙන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ටයිප් කරන්න, ගණන් හදන්න, රූප අඳින්න වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. අපි ඊට පස්සේ බලමු පරිගණකයේ ඉතිහාසය මොන වගේද කියලා. පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරද්දී පරිගණකයේ ඉතිහාසයේ පැරණිතම ගණනය කිරීමේ උපකරණ වලින් එකක් තමයි ඇබකස්. ඒක වසර දහස් ගානකට පෙර සිට ගණන් සරල ගණිතයේ ගැටලු විසඳ ගන්න තමයි වතා කරේ. ඊට පස්සේ 1600 ගණන් වලදී නව නිපැයුම්කරුවන් යාන්ත්‍රික කැල්කියුලේටර් නිර්මාණය කළා. ඊට පස්සේ 1642 දී වගේ බෙලෙස් පැස්කල් විසින් පැස්කලින් නම් යාන්ත්‍රික කැල්කියුලේටර් නිර්මාණය කළා. ඊට පස්සේ 1800 ගණන් වලදී චාල්ස් බැබේජ් ඉතින් නවීන පරිගණක මුල් සංකල්පයේ ලෙස සැලකෙන යාන්ත්‍ර නිර්මාණය කිරීමට උත්සාහ කරා. ඊට පස්සේ පසුව ඔහු 1822 විතර ඩිෆරන්ස් එන්ජින් යෝජනා කළ අතර 1837 දී වගේ ඒ සංකල්පය වැඩි දියුණු කළා. ඇනලිටික් එන්ජින් සංකල්පය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි බලමු මුල් ඉලෙක්ට්‍රොනික පරිගණක මොන වගේද කියලා. අපි දැන් මුල් ඉලෙක්ට්‍රොනික පරිගණක ගැන කතා කරද්දී මුල්ම ඉලෙක්ට්‍රොනික පරිගණක වලින් ප්‍රසිද්ධම පරිගණක ලෙස හැඳින්වෙන්නේ ENIAC පරිගණකය. එය 1940 වැනි දශකයේදී හිමකර භාවිතයට අරගෙන තියෙනවා. ඒ පරිගණකේ ගොඩම පාවිච්චි කරේ මිලිටරි බේස් කටයුතු වලට. ඒ කියන්නේ මිලිටරි බේස් ගණිතමය කටයුතු කරන්න තමයි ඒ පරිගණකේ භාවිතා කරේ. ඒක ගොඩාක් විශාලයි. මේ කාමරයක් තරම් විතර විශාල ලොකු පරිගණක. එය ලොකු විදුලි පරිභෝජනයක් කරනවා. ඒ වගේම නඩත්තු විතහම අපහසුයි. ඊට පස්සේ කාලයත් සමග පරම්පරා කිහිපයක් හරහා දියුණු වෙමින් එම පරිගණක කුඩා සහ වේගවත් පරිගණක බවට සංවර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අද භාවිත වන පරිගණක ශුද්ධ සකසනය, ඒ කියන්නේ මයික්‍රෝප්‍රොසෙසර්ස් මත තමයි පදනම්ව තමයි වැඩ කරන්නේ. ඒ වගේම AI තාක්ෂණයත් එක්ක අපේ වැඩ කටයුතු අද භාවිත වන පරිගණක ශුද්ධ සකසනය මත පදනම්ව තමයි වැඩ කරන්නේ. ඒ වගේම අපේ වැඩ කටයුතු පහසු වෙන්න අද දින දැන් මේ දවස් වෙනකොට කෘත්‍රිම බුද්ධිය වල බෙහෙවින් උපකාර වෙනවා. ඒ කියන්නේ AI පාවිච්චි කරලා අපිට ගොඩක් වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට පුළුවන් වෙනවා දැන් අද තත්ත්වයට එක්ක. අපි ඊට පස්සේ දැන් අපි යම් පළවෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රක පරිශීලක හඳුනා ගැනීම. පරිගණකයේ භාවිතා කරන පුද්ගලයා තමයි අපි පරිශීලකයා ලෙස හඳුන්වන්නේ. තේරුණාද? ඊට පස්සේ අපිට තොරතුරු සංවේදන තාක්ෂණ ශාස්ත්‍රයේ සිටින එක් පුද්ගලයා තම පරිගණකයේ භාවිතා කරන කාර්ය අනුව අපිට කාණ්ඩ වලට බෙදන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති. කියන්නේ අපි පරිගණකයේ භාවිතා කරන කාර්යය දිනන අන්න ඒක අනුව අපිට පුළුවන් පුද්ගලයාව යම්කිසි කාණ්ඩයන් වලට බෙදන්න. දැන් අපි බලමු මොනවද ඒ වගේ.
පළවෙනි එක තමයි පරිගණක ක්‍රම ලේඛ සංවර්ධනය කරන. ඒ කියන්නේ එයාලා අපිට හඳුන්වන්න පුළුවන් ක්‍රම ලේඛක විදිහට කියන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා විදිහට. එයාලා ගොඩක් වෙලාට කරන්නේ තම කිසි ප්‍රශ්නයේ මොකක් හරි තියෙන අඩුපාඩුවකට මොකක් හරි ඛේදයක් නිර්මාණය කරන එක තමයි කරන්නේ. එයාලා ගොඩක් වෙලාට තනි තනියෙන් වගේ තමයි ප්‍රෝග්‍රෑමර්ස්ලා වැඩ කරන්නේ. කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන මොකක් හරි හඳුනගෙන ඒකට අවශ්‍ය ඒක පහසු කරගන්න අවශ්‍ය මොකක් හරි ඛේදයක් නිර්මාණය කරන එක තමයි ප්‍රෝග්‍රෑමර්ස්ලා කරන්නේ. ඊට පස්සේ තියෙනවා පරිගණක ජාල පරිපාලනය හා නඩත්තු කරන. ඒ කියන්නේ ජාල පරිපාලකයලා තමයි පරිගණක ජාල පරිපාලනය හා නඩත්තු කරන හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි කම්පැනි එකක් ගත්තොත් කම්පැනි පරිගණක ගොඩක් තියෙනවානේ. ඒකට පරිගණක සම්බන්ධ වෙලා පරිගණක ජාලයක්. අන්නේ පරිගණක ජාලය නඩත්තු හා පරිපාලනය කරන අය තමයි ජාල පරිපාලක ලෙස හඳුන්වන්නේ. ඊට පස්සේ තොරතුරු පද්ධති සැලසුම් කිරීම කරන අය. එයාලව අපි හඳුන්වන්නේ පද්ධති විශ්ලේෂක විදියට. තේරුණාද? ඊළඟ කාණ්ඩය තමයි මෘදුකාංග නිර්මාණය කරන අය. ඒ කියන්නේ softwares හදන අය. ඒ කියන්නේ අද අපි වාචි කරන softwares තියෙන Word එක, Excel එක, ඒ වගේ softwares තියෙන ඒ softwares හදන අය තමයි අපි මෘදුකාංග ඉංජිනේරුවරු කියලා හඳුන්වන්නේ. එයාලා software engineersලා programmersලා වෙනස් වෙන්නේ. software engineersලා ගොඩක් අට කණ්ඩායම් වශයෙන් වගේ වැඩ කරනවා. ගොඩක් වෙලාට ඊය වගේම එයාලා ආකිටෙක්චර් එකට අනුව තමයි ගොඩක් අට වැඩ කරන්නේ. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාපටිපාටිකට අනුව තමයි programmersලා වැඩ කරන්නේ. තේරුණාද? ඊට පස්සේ අපි බලමු ඊළඟ කාණ්ඩය තමයි යතුරු ලියන. කියන්නේ යතුරු ලියන පරිගණකාශය නිර්මාණ කරන, කියන්නේ ලිපි ලේඛන හදන, ශබ්ද රූප වීඩියෝ ආදී හදන අය. එයාලව අපි හඳුන්වන්නේ පරිගණක යෙදුම් සහායකය. කම්පියුටර් ඇප්ලිකේෂන් ඇසිස්ටන්ට්ස්ලා විදිහට තමයි එයාලව හඳුන්වන්නේ. තේරුණාද? ඊළඟ කොටස තමයි වෙබ් අඩවි සැලසුම සංවර්ධනය කරන. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දරාස් වෙබ්සයිට් එක ගන්නකො. ඒ දරාස් වෙබ්සයිට් එක තියෙනවනේ. අන්නේ වෙබ්සයිට් එක ඒ වගේ වෙබ්සයිට් හදන අය ඉන්නවනේ. අන්නේ යාළුවා තමයි වෙබ් සංවර්ධකල ඒවත් වෙබ් ඩෙවලොපර්ස්ලා විදිහට හඳුන්වන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊළඟ එතකොට අපිට දැන් මේ ඉන්න පරිශීලක වර්ග තියෙනවනේ. ඒ පරිශීලක වර්ග මේ පරිශීලක හඳුන්වන නාම තියෙන. අපිට මේ පරිශීලක හඳුන්වන නාම අපිට වර්ග දෙකකට කඩන්න පුළුවන්. එක වර්ගයක් තමයි පද්ධති පරිශීලකය. පද්ධති පරිශීලකය කියන්නේ පද්ධති පරිශීලකය විසින් තමයි අපි පාවිච්චි කරන මෘදුකාංග නිර්මාණය කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපි හදන softwares තියෙන මොනවා හරි Word එක Excel එක වගේ software තියෙන. අන්න ඒ වගේ software හදන කට්ටිය තමයි පද්ධති පරිශීලක. අනිත් අය තමයි අවසන් පරිශීලක. ඒ කියන්නේ end users. එයාලා වෙන්නේ අපි පද්ධති පරිශීලකලා විසින් system usersලා විසින් හදන තියෙන මෘදුකාංග අන්න ඒවා පාවිච්චි කරන අය තමයි අවසන් පරිශීලකලා විසින් කියලා හඳුන්වන්නේ. එයාලා කරන්නේ අර පද්ධති අවසන් පරිශීලක පද්ධති පරිශීලක විසින් නිර්මාණය කරන මෘදුකාංග භාවිතා කරන එක තමයි කරන්නේ. තේරුණාද? ඊට පස්සේ බලමු පරිශීලක අවශ්‍යතාවන සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. පද්ධති පරිශීලක අවශ්‍යතාව කියලා හඳුන්වන්නේ අර පද්ධති පරිගණක ඇසුරින් අපි කිරීමට බලාපොරොත්තු වෙන කාර්යයන් වලට තමයි පරිශීලක අවශ්‍යතාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි පරිගණකේ භාවිතා කරන්නේ මොකටද කියන්නේ? මොකටද අපි දැන් මේ පරිගණක අපි පරිගණක ක්‍රීඩා කරන්නද, ලිපි ලේඛන සකසන්නද, අන්තර්ජාලයට පිවිසෙන්නද, අන්න ඒවට තමයි අපි කියන්නේ පරිශීලක අවශ්‍යතාව කියලා. තේරුණාද? අපිට පරිශීලක අවශ්‍යතාව අනුව පරිගණකයක් වෙළඳ පොලේ පවතින පරිගණකයක් තෝරා ගන්න පුළුවන්. ඕන. කියන්නේ අපි හිතනකො අපිට පරිගණක ක්‍රීඩා කරන්න පුළුවන් පරිගණකෙන් ගේමින් PCs වගේ PC ගේම් ගහන්නම හදලා තියෙන ගේම් PC දී අන්න ඒ වගේ ගේම් ගහන්නම හදලා තියෙන කම්පියුටර් එකක් ගන්න පුළුවන්. එහෙම ඒ වගේම ලිපි ලේඛන සකසන්න සාමාන්‍ය බජට් කම්පියුටර් එකක් අපිට ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම දැන් හිතන්නකෝ අපිට තියෙනවා
අපි හිතන්න දැන් අපිට අවශ්‍යයි අපිට මේ පරිශීලක දැන් අපේ අවශ්‍යතාවය අනුව පරිගණකයක් හදාගන්න ඕනි කියලා හිතන්න. ඒ කියන්නේ ගේමින් PC එකට වඩා අපිට ගොඩක් performance තියෙන හොඳ ගේම් ඉස්සරහට එන ගේම් එක ගහන්න පුළුවන් ඉතින් ලොකු හොඳ කම්පියුටර් එකක් හදාගන්න ඕනි කියලා හිතන්න. අන්න එතකොට අපිට පුළුවන් assemble පරිගණකයක්. ඒ කියන්නේ එක්ලස් කරන ලද පරිගණකයක් හදාගන්න. අපේ අවශ්‍යතාවය අනුව. තේරුණාද? ඊට පස්සේ අපිට පුළුවන් පරිගණකය කොටස් දෙකකට කඩන්න. ඒ කියන්නේ නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක විදිහටයි ජංගමව භාවිතා කරන පරිගණක විදිහට. නිශ්චිත ස්ථානයක තියලා පාවිච්චි කරන පරිගණක වලට වැටෙන්නේ සර්වර් කම්පියුටර්ස්, වර්ක්ස්ටේෂන් ඒ කියන්නේ වැඩහල් පරිගණක, ඊට පස්සේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ඒවත් අර මේස පරිගණක, සම්පූර්ණ ඒකක පරිගණක. අපි දැන් ඉස්සෙල්ලාම කතා කරමු සේවාදායක පරිගණක. සේවාදායක පරිගණකයක් කියන්නේ කම්පැනි එක ගොඩක් අර කම්පැනිස් වල එහෙම තියෙන සේවාදායක සර්වර් කම්පියුටර්ස්. ඒකේ තමයි යාළගේ අවශ්‍ය තොරතුරු තියෙන්නේ. දැන් හිතන්නකෝ වෙබ්සයිට් එක අර යාළගේ වෙබ්සයිට් එකකින් අර වෙබ්සයිට් එකේම ස්ටෝර් වෙලා තියෙන එක ඩිප්ලොයි කරලා තියෙන්නේ සර්වර් කම්පියුටර් එක. දැන් හිතන්නකෝ දැන් අපිට අවශ්‍ය දැන් හිතන්නකෝ අපි දරාස් එකේ හෝම් පේජ් එක ඕනි කියලා. දැන් අපි දරාස් එකේ හෝම් පේජ් එක ඕනි කියලා රික්වෙස්ට් එකක් යවුවහම සර්වර් කම්පියුටර් එකට සර්වර් කම්පියුටර් එකෙන් තමයි අපිට ඕනි හෝම් පේජ් එක එවන්නේ. තේරුණාද? ඊට පස්සේ අපි කතා කරමු වැඩහල් පරිගණකයේ වර්ක්ස්ටේෂන් කියන්නේ ලොකු වැඩ කරන්න ගොඩක් බර වැඩ කරන්න. ඒ කියන්නේ 3D අර ඉමේජස් හදන්න 3D rendering කටයුතු වලට වගේ අර ලොකු machine learning project කරන්න. ඒ කියන්නේ ML ඔය අපි දැක්කත් එහෙම ලොකු models තියෙන machine learning models තියෙන අන්නේව train කරන්න වගේ ඒවට තමයි workstation පාවිච්චි කරන්නේ. workstation ගොඩක් වෙලාවට සාමාන්‍ය කියන්නේ desktop මේස පරිගණකයට වඩා ඉතා මිල අධිකයි. ඒ පරිගණක ගොඩක් අර workstation මිල අධිකයි. ඒ වගේම මේස පරිගණකයට වඩා ගොඩක් විදුලිය එහෙම භාවිතා කරනවා. විදුලි භාවිතය ගොඩක් වැඩි මේස පරිගණකවල. තේරුණාද? ඊට පස්සේ මේස පරිගණක. මේස පරිගණකත් ඒ වගේ තමයි. මේස පරිගණක ඔයාලා දැකලා තියෙන මේස පරිගණක ගොඩක් පාවිච්චි කරනවා. ඔය අපේ දිනදා කටයුතු කරගන්න මේස පරිගණක පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒකේ ගොඩක් අර mouse keyboard වෙනම ඉන්නේ. ඒක සම්බන්ධ කරලා අපේ දිනදා කටයුතු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ ඒකක පරිගණක. සම්පූර්ණ ඒකක පරිගණක කියන all in one computers. all in one computers desktop පරිගණක වගේම තමයි ඒත් ඒවයි monitor එක අර desktop එක වෙන වෙනම නැහැ. ඒ ඔක්කොම එකට තියෙන්නේ. monitor එකේම තමයි CPU එක RAM එක ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ. monitor එකේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා ඉන්නේ. වෙන වෙනම තියෙන mouse එකයි keyboard එක. තේරුණාද? දැන් අපි කතා කරපු සේවාදායක පරිගණක, වැඩහල් පරිගණක, මේස පරිගණක, සම්පූර්ණ ඒකක පරිගණක ඒ සියල්ලම යම්කිසි ස්ථානයක තියලා ප්‍රධාන විදුලි බල සැපයීමක් ඔස්සේ විදුලිය ලබා දෙන්න ඕනි පරිගණක. ඒවා කොහෙවත් තරයි යන්න බෑ. මොකද ඒ පරිගණක ගොඩක් විශාලයි. වෙන දැන් ගන්නකො මේස පරිගණකේ ඒක keyboard එක, mouse එක, desktop එක වෙන වෙනම නෙන්නේ. තේරුණාද? ඒ පරිගණක වෙන වෙන නිසා ඒවා අපිට කොහෙවත් තරංග ගිහිල්ලා පාවිච්චි කරන්න අමාරුයිනේ. අන්න ඒක නිසා මේ පරිගණක සියල්ල සේවාදායක පරිගණක, වැඩහල් පරිගණක, මේස පරිගණක, සම්පූර්ණ මේ පරිගණක සියල්ලම නිශ්චිත ස්ථානයක තියලා පාවිච්චි කරන පරිගණක ගණයට වැඩි. මම හිතනවා පැහැදිලි ඇති. අපි ඊට පස්සේ කතා කරමු ජංගමව භාවිත කරන පරිගණක. කියන්නේ ලැප්ටොප් එක ගත්තොත් එහෙම ඒක අපිට keyboard එක, mouse එක, screen එක ඔක්කොම එකට නෙන්නේ. දැන් බලන්න
අපිට ලැප්ටොප් එකක් ගත්තොත් ලැප්ටොප් එක බැටරි එකකින් වැඩ කරනවා. අපිට ඕනි තැනක අරන් ගිහලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් හිතන්නකෝ අපි කැෆේ එකකට යනවා. කැෆේ එකේ ඉඳන් අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් ලැප්ටොප් එකේ. තේරුණාද? ඒක මොකද ඒකේ මවුස් ටච් පෑඩ් එක කීබෝඩ් එක මොනිටර් එක ඔක්කොම එකට සම්බන්ධ වෙලා ඉන්නේ. අපිට ඕනි තැනක ඉඳන් වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ නෝට්බුක් පරිගණක. නෝට්බුක් පරිගණකේ ඒක ලැප්ටොප් එක වගේම තමයි. ලැප්ටොප් එකට වඩා ඒ පරිගණකේ සිහින්. ඒ වගේම ගොඩාක් අර ලැප්ටොප් පරිගණකයට වඩා ගොඩක් වෙලා අපිට ඒක බැටරියෙන් පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ තියෙන ටැබ්ලට් පරිගණක. ටැබ්ලට් පරිගණක ඒක ලැප්ටොප් පරිගණකයට වඩා ගෙනියන්න ලෙහෙසි. මොකද ටැබ්ලට් පරිගණකයේ ටැබ්ලට් එක නිකන් ෆෝන් එක වගේ විශාල ෆෝන් එක වගේම ඊට වඩා ටිකක් විශාල පරිගණකයක්. ඒකත් අපිට බස් එක යන ගමන් වුණත් වාහනයක යන ගමන් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ස්මාර්ට් ෆෝන් එක. ස්මාර්ට් ෆෝන් එක ගත්තොත් අපිට ඔයාලා දැකලා තියෙන අපිට බස් එක යන ගමන් වුණත් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. කෝල් එකක් හරි අපිට මොන හරි බල වුණත් බස් එක යන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ලැප්ටොප් එක, නෝට්බුක් එක, ටැබ්ලට් එක, ස්මාර්ට් ෆෝන් එක වගේ පරිගණක ජංගම භාවිතා කරන පරිගණකයට වැටෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි කතා කරමු පරිගණක පර්යන්ත උපාංග කියන්නේ මොනවද? පරිගණක උපාංග ගැන කතා කරද්දී පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දෙන පරිගණක ආදාන උපාංග ලෙස ඒ ලබා දෙන දත්ත හා වැඩසටහන් ස්ථිරව තැන්පත් කරන උපාංග ස්ටෝරේජ් ඩිවයිසස් ඒවත් ආචායන උපාංග ලෙස ඒ අපි දැන් ලබා දුන්නානේ දත්ත ඒ ලබා දීපු දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලබා ගැනීමට යොදා ගන්න උපකරණ අවුට්පුට් ඩිවයිසස් ඒවත් ප්‍රතිදාන උපාංග ලෙසත් හඳුන්වනවා. තේරුණාද? අපි බලමු ඊට පස්සේ ආදාන උපාංග මොනවද කියලා. input devices ආදාන උපාංග විදිහට වැටෙන්නේ යතුරු පුවර, මූසිකය, මයික්‍රොෆෝනය, ස්පර්ශක තිරය. දැන් අපි ඉස්සෙල්ලාම බලමු කතා කළා යතුරු පුවරුව මොකක්ද කියලා. යතුරු පුවරුව කියන්නේ කීබෝඩ් එක. ඒක මොකද දන්නවද? ආදාන input device එක විදිහට වැටෙන්නේ. දැන් හිතන්නකෝ. ඉන්නවට උදාහරණයක් පෙන්නන්න. දැන් මට ඔයාලා හිතන්නකෝ මට දැන් මෙතන cat කියලා ටයිප් කරන්න. cat කියලා C එක A එක T එක මම දෙන්න ඕනේ කම්පියුටර් එකට. අන්න ඒ ටික දැන් මට දෙන්න බලන්න කීබෝඩ් එකකින් දෙන්නේ අපි. කීබෝඩ් එකේ C කියලා ප්‍රෙස් කරා. C A T කියලා කීබෝඩ් එකෙන් මම ප්‍රෙස් කරන්නේ. අන්නේ ප්‍රෙස් කරන්න අපි පාවිච්චි කරන්නේ කීබෝඩ් එකනේ. අන්න ඒක නිසා කීබෝඩ් එක input device එකක් විදිහට වැටෙනවා. තේරුණාද? ආදාන උපාංගයක් විදිහට යතුරු පුරව වැටෙන්නේ. අපි යතුරු පුරව වෙන්නේ දැන් cat කියලා ටයිප් කරන්න අවශ්‍ය cat කියලා ටයිප් කරේ අපි මේක පාවිච්චි කරේ. දැන් මට දැන් ආයෙ හිතන්නකෝ අපි හිතන්න ආයෙ මට ඕනේ කා කියලා ටයිප් කරන්න. කා කියලා ටයිප් කරන්න ඕනේ ආදානය කියන්නේ input එක දෙන්නේ අපි keyboard එකෙන්. තේරුණාද? අන්න ඒක නිසා තමයි keyboard එක input device එකක් විදිහට වැටෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි මූසිකය. ඒ කියන්නේ mouse එක. mouse එක input device එකක් විදිහට වැටෙන්නේ. දැන් හිතන්න දැන් මට බලන්නකෝ. දැන් මට මේ කා කියන එක තැනට යන්න ඕනි කියලා දැන් මගේ mouse එක තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා. mouse point එක මෙන්න මෙතන තියෙන්නේ. හරිද? දැන් මට ඕනි කා කියන තැනට යන්න mouse එක ගෙනියන්න. ඒ ගෙනිය මේ mouse point එක ගෙනියන්න. දැන් ඒ ගෙනියන්න අපිට උදව් කරන්නේ මොකද්ද? ඒ ගෙනියන්න කියලා කම්පියුටර් එකට සිග්නල් එක දෙන්න. ඉන්පුට් එක දෙන්නේ මොකෙන්ද? මේ mouse එකනේ. දැන් බලන්න මම mouse එක උඩට කරනවා. මේ කා කියන එක තැනට යනවා. එතකොට mouse point එක යනවනේ. අන්න ඒකට අවශ්‍ය උපදේශ දෙන්නේ මොකෙන්ද? mouse එකෙන්නේ. අන්න ඒක නිසා තමයි mouse එක වැටෙන්නේ input device එකේ. තේරුණාද? ඊළඟ එක තමයි microphone එක.
මයික්‍රොෆෝන් එක තමයි දැන් අපි හිතන්න අපි මොකක් හරි අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා නම් දැන් අපිට ඒ වීඩියෝ එක රෙකෝඩ් කරන්න අවශ්‍ය වොයිස් එක දෙන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මයික්‍රොෆෝන් එකනේ. අන්න ඒක නිසා තමයි මයික්‍රොෆෝන් එක ඉන්පුට් ඩිවයිස් එකේ වැටෙන්නේ. තේරුණාද? ඊට පස්සේ ස්පර්ශක තිර. ඒ කියන්නේ ටච් ස්ක්‍රීන්. ටච් ස්ක්‍රීන් එක අපිට ආදාන ඉන්පුට් එකක් කියන්නේ. ආදාන උපංගයක් කියවතර ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට දෙකටම ගන්න පුළුවන්. ඒ මොකද දන්නවද? ටච් ස්ක්‍රීන් එක අපිට පුළුවන් ටච් ස්ක්‍රීන් එක උඩට කරොත් උඩට යනවා. පල්ලෙහාට කරොත් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය මොකද්ද? අපිට අවශ්‍ය උපදේශ දෙන්න පාවිච්චි කරන්න පුළුවන් නේ. කියන්නේ උඩට යන්න කියලා උපදේශයක් දෙන්න. පල්ලෙහාට යන්න කියලා උපදේශයක් දෙන්න. ඒ වගේම අපිට උඩට යනවද පල්ලෙහාට යනවද කියලා බලා ගන්නත් පුළුවන් නේ ටච් ස්ක්‍රීන් එකේ. තේරුණාද? අන්න ඒක නිසා තමයි ටච් ස්ක්‍රීන් එක ආදාන උපාංගයක් විදිහටයි ප්‍රතිදාන උපාංගයක් විදිහටයි දෙකටම වැටෙන්නේ. තේරුණාද? ඊට පස්සේ බලමු ඊළඟ ප්‍රතිදාන උපාංග මොකක්ද? ඒක සංදර්ශක. ඒ කියන්නේ මොනිටර් එක. දැන් හිතන්නකෝ අපි මොනවා හරි බලන ෆිල්ම් එකක් බලනවා කියලා හිතන්න. ඒ ෆිල්ම් එක බලන ඒවා අපිට පේන්නේ මොනිටර් එකෙන්නේ. අපිට මොනිටර් එකෙන් තමයි අපිට පේන්නේ. මම මේ මවුස් එක උඩට ගෙනියනවා. මේ උඩට ගෙනියනවා පල්ලෙහාට ගෙනියනවා කියලා පේන්නේ මොකද මට මොනිටර් එකෙන්නේ. අන්න ඒක නිසා තමයි මවුස් එක මේ මොනිටර් එක මේ ප්‍රතිදාන උපාංගයක් විදිහට වැටෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මුද්‍රණයන්ට print එක ඒ කියන්නේ print එක දැන් අපි හිතන්නේ මම දැන් word එකක් හදලා තියෙනවා. word document එකක් හදලා තියෙනවා. මට ඒක දැන් එළියට ගන්න ඕන. දැන් ඒක අපි එළියට ගන්න මොකෙන්ද? මුද්‍රණයන්ත්‍රයෙන් ඒක print එකෙන් print කරන. එතකොට අපිට අවශ්‍ය output එක දෙන්න print එකෙන්නේ. අන්න ඒක නිසා තමයි print එක output device එකක් විදිහට වැඩි. තේරුණාද? අපි ඊළඟ එක තමයි නාදක. ඒ කියන්නේ speakers. speakers දැන් අපි හිතන්නේ දැන් අපි ෆිල්ම් එකක් බලන. අපි ෆිල්ම් එක බලන එකේ සද්දය ඇහෙන්නේ. අපි මොකක් හරි ෆිල්ම් එකක් බලන එකේ මොකක් හරි සද්දයක් කියලා හිතනවා. දැන් අපි දුවන එකක් වගේ නම් ඒක ඇහෙන්නේ අපිට මොකද ස්පීකර්ස් වලින්. අන්නේ ස්පීකර්ස් වලින් ඇහෙන නිසා තමයි ස්පීකර්ස් වලින් අපිට ඇහෙන්නේ. ඒක නිසා තමයි නාදකය ඒ කියන්නේ ස්පීකර්ස් ප්‍රතිදාන උපාංගයක් විදිහට වැඩෙන්නේ. තේරුණාද? අපි බලමු ඊට පස්සේ storage devices. රුධර 30 දාවක. අපි දැන් හිතන්න අපි දැන් මොකක් හරි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ඉන්ටර්නෙට් එක. ඒක දැන් අපි සේව් කරගන්න ඕනේ. අන්න ඒ වගේ ඒවා සේව් කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් රුධර 30 දාවක. ඒක අපිට ස්ථිරව සේව් කරලා අපිට පස්සේ පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔප්ටිකල් 30 දාවක. ඒකත් රුධර 30 දාවක වගේම තමයි අපිට යම් කිසි දෙයක් ස්ථිරව සේව් කරලා තියාගන්න ඕන අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ ෆ්ලෑෂ් දාවක. ඒ කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක. අපිට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට අවශ්‍ය මොන හරි කරුණු සේව් කරලා තියාගන්න. තේරුණාද? අන්තිම එක තමයි චුම්බක පටි දාවක. ඒකත් අපිට මොන හරි අවශ්‍ය කරුණු තියෙනවා නම් ඒක සේව් කරලා පාවිච්චි කරන්න පුළුවන් පස්සේ වෙලාවට. තේරුණාද? මම හිතනවා ඔයාලට මේ මම අද දවසේ කරපු පාඩම් වල තියෙනවා තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොනවා හරි තේරිච්ච නැති දෙයක් තියෙනවා නම් එයාට කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට ඕනි දෙයක් අහන්න මම ඔයාලට ඒ තේරෙන්නේ නැති පාඩම් තේරෙන්නේ නැති කොටස් ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලා මොනවා හරි මගේ අඩුපාඩු තියෙනවා නම් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ වීඩියෝ එකේදී ඒ අඩුපාඩු සකස් කරලා මීට වඩා හොඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you.